NASA එකෙන් ලෝකයේ අනිකුත් තියෙන ස්පේස් ඒජන්සිස් වලින් ලොකු ටෙලස්කෝප්ස් ලෝකෙ වටේ ගහලා තියෙනවා. අපිට හිතා ගන්න බැරි තරම් විශාලයි. ඒවෙනුත් අහස බලනවා. ඒවට අහුවෙන්නේ නැති දෙයක් ඔය amateur astronomer කෙනෙකුට අහුවෙන්න පුළුවන්. තරු බලන්න අපි කියන amateur astronomers. yes තොර ඒගොල්ලෝ සමහර විට පෘථිවිය වේර ගන්නත් පුළුවන්. හිතන්න බෑ. ඈතට ඉන්න ඇස්ටරොයිඩ් එකක්, සිටි කියලා එකක්, කන්ට්‍රි කියලා එකක්, ප්ලැනට් කියලා එකක් වගේ එකක් අපිට අහුවෙන්නත් පුළුවන්. chance එකක් තියෙනවා. තවල් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ තනිකර මේ ස්කයි ඔබ්සර්වේෂන් කියන එකේ ඒ කියන්නේ සඩන්ලි වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් මම මෙහෙම අහන්නම්කෝ ප්‍රශ්නේ. එතකොට දැන් NASA එකෙන් ලෝකයේ අනිකුත් තියෙන ස්පේස් ඒජන්සිස් වලින් ලොකු ටෙලස්කෝප්ස් ලෝකෙ වටේ ගහලා තියෙනවා. අපිට හිතා ගන්න බැරි තරම් විශාලයි. ඒවෙනුත් අහස බලනවා. ඒවට අහුවෙන්නේ නැති දෙයක් ඔය amateur astronomer කෙනෙකුට අහුවෙන්න පුළුවන්. මම එහෙම අහුවෙන්න පුළුවන්කම තියෙනවා. මොකද දැන් ඒ ගොඩක් වෙලාට දැන් ඒ ඇඩ්වාන්ස් ටෙලස්කෝප්ස් ගත්තාම මේගොල්ලෝ පැය 24 පුරාම මේවා හසට යොමු කරගෙන මේ ඒක මොනිටර් කරන්න 100ක් 200ක් මිනිස්සු ඉන්නවා. එහෙම තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඒගොල්ලන්ට අහුවෙච්ච නැති දෙයක් අල්ලගන්න මේ වගේ කට්ටියට පුළුවන් වෙනවා. එහෙම අහුවෙච්ච සමහරලා ඩෝෆර් ප්ලැනට්ස් ඒ වගේ යම් යම් අවස්ථාවල එහෙම හම්බෙච්ච අවස්ථාවල් තියෙනවා. මිනිස්සු අහම්බෙන් දැකපු දේවල් තියෙනවා. ඒකට හම්බෙන් දැකලා කැප්චර් කරගත්ත දේවල් තියෙනවා. ඒවා ගොඩක් වෙලාට මේ ලොකු සයන්ටිස්ට්ලාට ලොකු ඇඩ්වාන්ස් ටෙලස්කෝප් වලට කැප්චර් කරගන්න බැරි වෙච්ච දේවල් කැමරාවක ඒවා ඒගොල්ලන්ගේ නමීම නම් කරනවානේ. ගොඩක් වෙලාවට එහෙම අවස්ථාවක් දෙනවා. ඒ කියන්නේ දැන් ඒක දැන් අපි නිකන් සරල උදාහරණයක් ගමු. ටෙලස්කෝප් එකක් පාවිච්චි කරලා ලංකාවේ ටෙලස්කෝප් ඉතිහාසයක් තියෙනවනේ. ඒකට සම්බන්ධ පුද්ගලයෙක් ඉන්නවා. මේජර් මෝල්ස්වර්ත්. මේජර් මෝල්ස්වර්ත් මහත්මයා ලංකාවේ ඉඳපු කෙනෙක්. දැන් අවුරුදු 100කට විතර කලින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ. මම අපි ඒක ගැන වෙනම කතා කරමු. එතකොට එතුමා ලංකාවේ ඉඳගෙන බ්‍රහස්පති ග්‍රහයාගේ ඒ ගත්ත එයා ඔබ්සර්ව් කරලා ගත්ත එයා හොයාගෙන තියෙනවා බ්‍රහස්පති ග්‍රහයාගේ සවුත් ට්‍රොපිකල් ඩිස්ටර්බන්ස් කියලා. ඒ කියන්නේ කැළඹීම. දකුණු නිවර්තන කැළඹීම කියන එක. අවුරුදු 40ක් පුරා ඒක තිබිලා තියෙනවා. එතකොට ඒක හොයාගත්ත කියන ගෞරවය තියෙන මේ මනුස්සයාට. ඒක කරලා තියෙන්නේ ලංකාවේ ඉඳගෙන. ෂර්. කොච්චර දේවල් තියෙනවද? ඒක දැන් ඒක වෙලා ඉවර ඇතිද? ඒක වෙලා ඉවරයි. දැන් ඒක වෙලා ඉවරයි. නමුත් එතුමාගේ නමින් ඊට පස්සේ හන්දේ ක්‍රේට් එකක් නම් කරලා තියෙනවා මෝල්ස්වර්ත් ක්‍රේට් එක කියලා. මොකද එතුමා කියන්නේ amateur astronomer කෙනෙක් විදියට. එයා බ්‍රිටිෂ් ආර්මි එකේ වැඩ කරලා එන්ජිනියර් රෙජිමන්ට් එකේ වැඩ කරලා එයා රිටයර් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම එයාගේ කාලය යොදවලා තියෙන්නේ ටෙලස්කෝප් එකක් බිල්ඩ් කරන්න. ටෙලස්කෝප් එකක් බිල්ඩ් කරලා එයා ලංකාවේ ඉඳගෙන ඔබ්සර්වේෂන් කරලා තියෙනවා. ඕගොල්ලෝ දැකලා තියෙනවා නම් කොළඹ යුනිවර්සිටි එකේ ග්‍රවුන්ඩ් එකේ තියෙන සුදු පාට ඩෝම් එකක්. ඒ ඩෝම් එක ඇතුළේ තියෙන ටෙලස්කෝප් එක එතුමා හදපු ටෙලස්කෝප් එක. ඔව් ග්‍රවුන්ඩ් එකේ තියෙන බස් ග්‍රවුන්ඩ් එකේ තියෙන ඒ ටෙලස්කෝප් එක. ඉතින් එහෙම ලංකාවේ ඇතුළේ ඉඳන් එහෙම දේවලුත් කරලා කියන්නේ ඒ වගේ ලොකු ඉවෙන්ට් එකක් දකින්න ලැබුණා කියන්නේ. ඉතින් එහෙම දෙයක් ලංකාවේ ඇතුළේ ඉඳන් කරා කියන්නේ ලංකාවේ දැන් අපිට තියෙන තාක්ෂණය සහ දැන් තියෙන පාසුකම් කතාව කොච්චර දේවල් කරන්න පුළුවන්. දුරේක්ෂ සම්බන්ධයෙන් මේ ඔබේ දැනුම ෂෙයා කරන්න ප්ලැට්ෆෝම් එකක් දැන් අපි හදලා ඉවරයි. dailylearning.lk හරහා ඔයගලන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙන්න කැමති අයට links ටික first comment එකේ description එකේ තියෙනවා. පාඨමාලාවට සම්බන්ධ වෙලා ඔයගලන්ට මේ දැනුම ලබා ගන්න පුළුවන්. එහෙනම් විද්‍යාත්මක ලෝකයකට පියන ගන්න ඔන්න අවස්ථාව e-learning.lk එක